අයිබෝවන් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා. අදත් අපේ අලුත්ම වීඩියෝ එකට. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් මගෙන් දිගින් දිගටම ආපු ඒ වගේම ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන මාතෘකාවක් ගැන. ඔයාගේ අතේ තියෙන රුපියල් 50000ක් වගේ මුදලක්ද? ඒ ගානට හොඳ iPhone එකක් ගන්න ඔයා හීන දකින්නවද? ගොඩක් අය හිතන්නේ මේ රුපියල් 50000 බජට් එකට iPhone එකක් ගන්නවා කියන්නේ බොරු වැඩක්. ඒ ගානට ගන්න තියෙන ලෙඩ ගොඩවල් කියලා. හැබැයි අද මම ඔප්පු කරලා පෙන්නන්න හරිම විදියට හෙව්වොත් මේ 50000 බජට් එකට සුපිරිම iPhone එකක් ඔයාගේ අතට ගන්න පුළුවන්. වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. මේ වීඩියෝ එක අන්තිම වෙන මම කියලා දෙනවා use iPhone එකක් ගද්දී අනිවාර්යයෙන්ම චෙක් කරන්න ඕනි රාශි ටිකක්. මුලින්ම අපි තේරුම් ගන්න ඕනි පොඩි ඇත්තක් තියෙනවා. මේ රුපියල් 50000 සීමාවට අපිට කඩේකින් අලුත් brand new iPhone එකක් නම් ගන්න බෑ. අපිට යන්න වෙන්නේ use එහෙම නැත්නම් second hand market එකට. අපේ ලංකාවේ මේ වෙද්දී use iPhone market එක ගොඩාක් ලොකුයි. ඒ නිසා හොඳට පාවිච්චි කරපු කිසිම අවුලක් නැති ෆෝන් මේ ගානට හොයාගන්න පුළුවන්. අද මම මේ කියන්න යන list එක හදලා තියෙන්නේ මේ වෙද්දී ලංකාවේ තියෙන market price එකත් එක්ක. ඉතින් අපි බලමු මොනවද මේ ෆෝන් කියලා. මගේ list එකේ පළවෙනි ෆෝන් එක ඒ වගේම මේ බජට් එකට මම recommend කරන හොඳම ෆෝන් එක තමයි iPhone XR කියන්නේ. මේ විදිහ ලංකාවේ රුපියල් 45000 55000 අතර ගන්නට හොඳම තත්ත්වයේ XR එකක් ගන්න පුළුවන්. ඇයි මම මේක රෙකමන්ඩ් කරන්නේ? පළවෙනි දේ තමයි මේකේ තියෙන්නේ අඟල් 6.1ක ලොකු ඩිස්ප්ලේ එකක්. වීඩියෝ බලන්න, ගේම්ස් ගන්න මේ ඩිස්ප්ලේ එක මාරම පාසුයි. ඒ වගේම මේකේ Face ID තියෙනවා. අනෙක් ලොකුම වාසිය තමයි බැටරි ලයිෆ් එක. මේ මිල සීමාවේ තියෙන අනෙක් හැම ෆෝන් එකකටම වඩා XR එකේ බැටරිය ගොඩක් වෙලා තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පාවිච්චි කරන කෙනෙක්ට දවසම අනිවාර්යයෙන්ම අදින්න පුළුවන්. මේකේ තියෙන A12 Bionic chip එක අදට ගොඩක් ස්මූත් වැඩ කරනවා. පොඩි අවාසියක් නැතුවම නෙවෙයි මේකේ තියෙන LCD ඩිස්ප්ලේ එකක්. OLED ඩිස්ප්ලේ එකක් තරම් කලර්ස් නැති වුණත් Apple ලගේ LCD ඩිස්ප්ලේ එකත් ඉතාම පැහැදිලි. ඒ වගේම මේකේ තියෙන එක කැමරාවක් විතරයි. හැබැයි ඒ කැමරාවෙන් ගන්න ෆොටෝස් වල ක්වොලිටි එක අදටත් ගොඩක් හොඳයි. ඊළඟ අපි කතා කරමු අපේ ලිස්ට් එකේ දෙවෙනි ෆෝන් එක ගැන. ඒ තමයි 2020 අවුරුද්දේ ආපු iPhone SE second generation එක. මේකත් ඔයාලට රුපියල් 45000 55000 අතර ගානකට හොයාගන්න පුළුවන්. මේක කාටද ගැලපෙන්නේ? ඔයාට ලොකු ඩිස්ප්ලේ එකක් ඕනෙම නැත්තම්. හැබැයි ඔයා හොයන්නේ මාරම ස්පීඩ් එකක් කිසිම හිරවීමක් නැති ෆෝන් එකක් නම් මේක තමයි ඔයාගේ තේරීම. මොකද මේ ෆෝන් එක ඇතුලේ තියෙන iPhone 11 එකේ තියෙන A13 කියන Bionic powerful chip එක. ඒ නිසා performance අතින් මේක මේ බජට් එකේ තියෙන අනෙක් ෆෝන් වලට වඩා ගව් ගාණක් ඉස්සරහින් ඉන්නවා. හැබැයි මේකේ අවාසි දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි ඩිසයින් එක. මේකේ තියෙන පරණ ඩිසයින් එකක්. Face ID නෑ. මේකේ තියෙන Touch ID තියෙන home button එක. අඟල් 4.7ක පොඩි ඩිස්ප්ලේ එකක් තියෙනවා. අනිත් ලොකුම ප්‍රශ්නේ තමයි මේකේ බැටරිය. මේකේ බැටරිය ගොඩක් පොඩි නිසා ටිකක් ඉක්මනින් බැටරි බයිනවා. පවර් බැංක් එකක් පාවිච්චි කරන කෙනෙක්ට නම් මේක ලොකු අවුලක් වෙන්නේ නැහැ. අපේ තුන්වෙනි තේරීම තමයි iPhone X. මේක ඔයාලට රුපියල් 35000 48000 අතර ගානකට ගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂතාවය මොකද්ද? iPhone X කියන්නේ Apple සමාගම ලොකු වෙනසක් කරපු ෆෝන් එකක්. මේකේ පෙනුම නම් මාරම ප්‍රීමියම්. අතර ගත්තම දැනෙන ෆීලින් එක next level. ඒ වගේම මේකේ තියෙන OLED ඩිස්ප්ලේ එකක්. ඒ නිසා කළු පාට හොඳටම කළු පාට පේනවා. වීඩියෝ බලන්න එහෙම මාරම ලස්සනයි. පිටිපස්සේ කැමරා දෙකක් තියෙනවා. නමුත් මේක ගද්දි පරිස්සම් වෙන්න ඕනේ ඇයි? මේක දැන් ටිකක් පරණ මොඩල් එකක්. මේකේ තියෙන A11 chip එක අලුත් අප්ඩේට්ස් වලට සපෝට් කරන්නේ නැහැ. ඒ වගේම ගේම්ස් ගාඩ්නි බරපතල වැඩ කරද්දී මේ ෆෝනේ ටිකක් ඉක්මනින් රත් වෙනවා. ඒ නිසා ඔයා සාමාන්‍ය පාවිච්චියට ලස්සන පෙනුමක් තියෙන ෆෝන් එකක් හොයනවා නම් විතරක් මේකට යන්න. මෙන්න මගින් පොඩි බෝනස් ටිප් එකක්. ඔයාට පුළුවන් නම් ඔයාගේ ඔය 50000 බජට් එකට තව රුපියල් 10000ක් වගේ එකතු කරගන්න. රුපියල් 60000ක් වගේ දීලා අනිවාර්යයෙන්ම iPhone 11 එකක් ගන්න try කරන්න. මොකද මේ කියපු හැම ෆෝන් එකකටම වඩා iPhone 11 එක ගොඩක් ඉස්සරහින් ඉනවා. තව අවුරුදු කිහිපයක් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්නත් පුළුවන්. හරි දැන් ඔයා තීරණය කළා කියමුකෝ මේ ෆෝන් එක ගන්නවා කියලා. හැබැයි කඩේට ගිහිල්ලා සල්ලි දීලා නිකම්ම ෆෝන් එක අරන් එන්න එපා. අනිවාර්යෙන් මෙන්න මේ දේවල් ටික චෙක් කරන්න. පළවෙනි දේ බැටරි හෙල්ත් එක. සෙටින්ස් වලට ගිහින් බැටරි හෙල්ත් එක බලන්න 80ට වඩා වැඩි එකක් ගන්න අනිවාර්යයෙන්ම මතක තියාගන්න. දෙවෙනි දේ ඩිස්ප්ලේ එක. ෆෝන් එකේ ඩිස්ප්ලේ එක මාරු කරලාද කියලා බලන්න ලේසි ක්‍රමයක් තමයි කන්ට්‍රෝල් සෙන්ටර් එකෙන් True Tone වැඩ කරනවද කියලා බලන එක. True Tone නැහැ කියන්නේ ගොඩක් වෙලාවට ඩිස්ප්ලේ එක මාරු කරලා. තුන්වෙනි දේ Face ID Touch ID. මේවා කිසිම අවුලක් නැතුව ස්මූත් වැඩ කරනවද කියලා අනිවාර්යෙන් චෙක් කරන්න. අන්තිම දේ SIM එක දාලා කෝල් එකක් අරන් බලන්න. ඒ වගේම ෆෝන් එක රීසෙට් කරලා පරණ අයිතිකාරයාගේ iCloud එක අයින් කරලාද තියෙන්නේ කියලා ස්ථිර කරගන්න.
ඉතින් මම හිතනවා රුපියල් 50,000ට තියෙන හොඳම iPhone මොනවද කියලා ඔයාට පැහැදිලි අදහසක් එන්න ඇති කියලා. මේ ලිස්ට් එකෙන් ඔයා ගන්න කැමති ෆෝන් එක මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔය කට්ටිය යාළුවන්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තාමත් රුවන් ටෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එහෙනම් මෙන්න මේ වගේ තවත් ටෙක් වීඩියෝ එකකින් ඉක්මනට හමුවෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.